රුපියල් 100ට වාහන හොදනවා. පොඩි කොල්ලෙක් ඉන්නෙත් මේකේ ජරාව මාස 3ක් විතර හේදුවේ නැහැ. මේ කොල්ලට රුපියල් 20ක් විතර දීලා බයිසිකලේ හොද ගන්න ඕනේ. උන්ට තමයිට මුන් සල්ලි ගණන් කරන්න දන්නේ නැතුව ඇති. මේ කොල්ලෝ යකෝ මු බලන්නෙම නෑ අර බැනර් එක අතේ තියන් ඉන්න බලන්නෙවත් නෑ. බුදුම ලොකු කමන්නේ මුගේ තියෙන. මේ මේක හොදන්න. මං සල්ලි දෙන්න. මේක හොදන්න. සෝදන්න. හා හොඳට හොදනවා හැබැයි. මෝටර රුපියල් 20ක් දුන්නත් වැඩිද මන්දා. උන්ට ඉතින් සල්ලි මොනවද කියලා දන්නෙත් නෑනේ. ඔය නිකන් පාරට වෙලා වාහනයක් දෙකක් හොදනවා නැති. සල්ලි දෙන්නේ නැතුව සද්ද නැතුව යනවා බලන්න. උන්ට සල්ලි මොකටද? කොච්චර කතරත් මම බලන්නේවත් නෑනේ. මේ ළමයෝ. මේ ඔය සීට් එක හොදන්න එපා ළමයෝ. දැන් මම යන්නේ කොහොමද වාඩි වෙලා සීට් එකේ දුවම්. ඒත් බලන්නේ. මුගේ පුදුම ලොකුකමක් තියෙන. මං කොච්චර කතාරත් මූ බලන්නේවත් නැහැ. පිස්සෙත් ඔකද මේ යකා. ඇත්තමයි. නැත්නම් පොඩ බලන්න එපයි. මම මෙච්චර මේ කෑ ගහනවා. මේ ළමයෝ. මේ ළමයට කොච්චර කතාරත් බලන්නේවත් නැහනේ. ඇත්තමයි. පුදුම අහංකාරකමක් මේ ළමයාගේ නම් තියෙන්නේ. සීට් එකත් හොදනවා. මම දැන් කීසරයක්ද මේ සීට් එක හොදන්න එපා. මට නැගලා යන්න විදියක් නැහැ කියලා. කොච්චර එපා කිව්වත් මේ ළමයට ඕනේ ඉතින් මේ ළමයා වාහනේ හොදන්න. ඇත්තමයි. අනේ ඇත්තමයි පව් කියලා වැඩක් කිව්වහම ෂීට් එක තෙමලා රුපියල් 100ක් නෙමෙයි 20ක්වත් දෙන්න බෑනේ. මම කියන එක ඇහෙන්නේ නැද්ද? මූණ දිහා බලන් ඉන්නේ. ෂීට් එක තෙමලා ඇත්තමයි රුපියලක්වත් දෙන්නේ නැහැ. දැන් මේ ෂීට් එක තෙමලා කොහොමද මම යන්නේ? නෙමෙයි වැඩේ හරියට කරලා නැහැ. යනවා යන්න. අනේ නැන්දේ ඇයි අපේ මල්ලි තල්ලු කරේ? අපේ අම්මත් නෑ නැන්ද තාත්තත් නෑ. අපි ඉන්නේ ආච්චි අම්මත් එක්ක. මල්ලිට කන් ඇහෙන්නේ නෑ නැන්දේ. මල්ලිට කතා කරන්නත් බෑ. අපි අම්මල්ලි යන්න. මොකද්ද? කන් ඇහෙන්නේ කතා කරන්නත් බෑ. අනේ දෙයියනේ.